අද පුසුන් පෝය. හැබැයි උදේ ඉඳලා අහස කළු කරගෙන චුරුචුරු ගාලා වැස්ස. ඒත් ඉතින් මේ නිවාඩු දවසේ කොහේ හරි යමු කියලා අපි කතා වුණා. ටිකක් දුරකට යමු කියලා හිතුණු හින්දා රත්නපුරේ යන්න තමයි අපි හිතුවේ. දැන් උදේ 8 විතර වෙලා. හැබැයි පරක්කුයි තමයි. ඒත් අපි තුන්දෙනා ඔන්න ගමන යන්න ලෑස්ති වුණා. මාතර හම්බන්තොට හයිවේ එක තමයි මේ. හරිම නිදහස් ලස්සන පාරක්. වාහන වැඩිය නෑ. දෙපැත්තෙම කොළ පාටට ගස් පිරිලා. ඔන්න හයිවේ එකෙන් එක්සිට් කළා විතරයි දිගටම දන්සල්. ඔය බෙලිමල් එක්ක හකුරු දන්සලේ තමයි අපි මුලින්ම වාහනේ නතර කළේ. ඒකේ වීඩියෝ එකක් නෑ. හැබැයි වැස්සත් එක්ක බෙලිමල් එක නියමයි. ඔන්න ඊට පස්සේ උදේ කෑමට බත් දන්සලක්. වැඩි සෙනගකුත් නෑ. අපි ඉතින් බඩ පිරෙනකම් බත් කාලා ඊට පස්සේ කෙසෙල් ගෙඩිත් කාලා තමයි ආවේ. ඊට පස්සේ ළඟ කඩේකින් ටී එකකුත් බිව්වා. ඔන්න දැන් රත්නපුරේට ටිකක් කිට්ටුයි. හැබැයි මේ පැත්තට දිගටම වැස්ස. ඊළඟට අපි නැවතුනේ මඤ්ඤොක්ක දන්සලේ. උණු මඤ්ඤොක්ක එක්ක කොච්චි සම්බෝල. හරිම රසයි. මේ දැනුත් මට ඒ රස දැනෙනවා. අපි තුන්දෙනා ඉතින් ඒවත් කෑවා. දැන් නම් බඩ පිරලා උස්ම ගන්නත් බැරි තරම්. මග දිගට වැස්සයි දන්සලුයි නිසා ට්‍රැෆික් එක. පැය ගාණක් ගිහිල්ලා ඔන්න අපි ආව රත්නපුරේ සමන් දේවාලේ කිට්ටුවට. වැස්ස කියලා නෑ ඉතින් ටිකක් සෙනඟ. වැස්සෙම මල් අරගෙන අපි ගියා දේවාලෙ වඳින්න. ඔන්න ඉන්නවා ඇත්තා. එයාගේ දිහත් ටිකක් වෙලා බලන් ඉඳලා. ඊට පස්සේ අපි බෝධීන් වහන්සේටත් මල් පූජා කරලා පහන් පත්තු කරලා තමයි සමන් දේවාලය ඇතුළට ගියේ. එතන හරිම පෞරාණික අනුහස් තියෙන තැනක් නේ. දේවාලය ඇතුලේ ෆොටෝ ගන්න වීඩියෝ කරන්න තහනම්.
ඉතින් ඒකින්ද මට ඒ ඇතුළේ වීඩියෝ කරන්න ලැබුණ නැහැ. දේවාල භූමියේ තියෙනවා පැලවෙන ගල. ඔයාලා දැකලා තියෙනවද? ගියොත් අනිවාර්යයෙන්ම බලන්න ඕනේ ඒක. දෙවියන් ජීවමානව වැඩ ඉන්න බවට සාක්ෂියක් විදිහට තමයි මේක තියනවා කියලා ඒ පැරණි අයගේ මතය. ඉතින් අපි දේවාලේ වැඳ පුදාගෙන ටිකක් ඇවිදලා එළියට ආවා. ඊට පස්සේ ඔන්න තියනවා ආපහු බද්දන්සලක්. ඒකට ගිහින් දවල්ට කාලා අපි ආපහු ගෙදර එන්න පටන් ගත්තා. දිගටම ට්‍රැෆික්. ඒ වගේම අයිස්ක්‍රීම් දන්සල්, කඩල දන්සල්, පාන් නොයෙක් දන්සල්. ඒවයි වාහනේ නතර කර කර අපි ඉතින් හිමින් ගෙදර එන්න ආවා. ටික රෑ වුණා. අද දවසත් ඔන්න මේ විදියට ගෙවුණා. එහෙනම් ඉතින් ආයෙත් දවසක ඔයාලා හමු වෙන එනකන් ඔයාලා හැමෝටම සතුට පිරුණු ආදරණීය දවසක් මම ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්නම්.